දැන් නිවන පතාගෙන නිවන අරමුණු කරගෙන නිවන ඉලක්ක කරගෙන කෙනෙක් ධර්මයට පිවිසුනා කියලා කියමුකෝ. ඔන්න එයා ධර්මය අහන්න ගන්නවා. දහම් පොතපත කියවනවා. ඊළඟට බණ භාවනා කරනවා. ඊළඟට එයා දන් පැන් පූජා කරනවා. ඊළඟට වන්දනාමාන කරනවා. එයා පින් රැස් කරගන්නවා. එයා ඔන්න බොහෝම පිරිසිදු චේතනාවෙන් බොහෝම පවිත්‍ර චේතනාවෙන් එයා දහම් මගට පැමිණෙනවා. හැබැයි කාලයක් යනකොට මෙයාට අර ආරම්භයේ හිතේ ඇතිවෙච්ච නැවුම් බව, අර ඒ තිබ්බ ආසාව, ඒ තිබ්බ උද්‍යෝගය, ඒ තිබ්බ පැතුම කාලයක් යනකොට මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඊට පස්සේ එයාවත් දන්නේ නැහැ එයා ධර්මයෙන් ඈත් වෙලා. එයාට කලින් වගේ බණ අහන්න හිතෙන්නේ නැහැ. කලින් වගේ දහම් පොතපත කියවන්න හිතෙන්නේ නැහැ. කලින් වගේ බණ භාවනා කරන්න හිතෙන්නේ නැහැ. වන්දනාමාන කරන්න හිතෙන්නේ නැහැ. නිවන් අවබෝධ කරගන්න ඕනේ කියන ඉලක්කය එයාගේ හිතේ ප්‍රබල ලෙස නැහැ. එහෙනම් අපි සැබෑ ඉලක්කයට පැමිණෙන්නට ඕනි. නිවන පිණිස මන් ධර්මයේ හැසිරෙන්නට ඕනේ කියන ඉලක්කයට පැමිණෙන්නට ඕනි. ඊළඟට දෙවෙනි අභියෝගය තමයි නිවන් අවබෝධය තෙක් තමන්ගේ ඉලක්කය සපුරා ගන්නා තුරු ඉලක්කයෙන් බැහැර නොවි සිටීමටත් එයා වග බලා ගන්නට ඕනි.